අප ජීවත් වන මේ පෘථිවිය අවුරුදු බිලියන 4.5කට වඩා පැරණි. නමුත් මිනිසා විදිහට අපේ ඉතිහාසය ඊට වඩා කොතරම් කෙටිද? පෘථිවියේ ජීවයේ සැබෑ උරුමකාරයෝ කවුද? ඔවුන් ආ ගමන් මග මොන වගේද? මේ ඒ මහා අතීතයේ සැඟවුණු රහස් සොයා ගිය සුවිශේෂී ගමනක්. සියල්ල ආරම්භ වන්නේ මීට වසර මිලියන 500කට වඩා ඈත අතීතයක සාගර පතුලෙන්. චීනයේ චෙන්ජියන් වැසියන් එදා නොදන්නවා වුණත් ඔවුන් පා තැබූ පසයට තිබුණේ පෘථිවි ජීවයේ සමාරම්භක සිතියමයි. ක්‍රැම්රියන් පිපිරීමත් සමග බිහි වූ මුල්ම සංකීර්ණ සතුන් ට්‍රයිබලොයිට්වරු සහ කොඳුවැට පෙළ සහිත සතුන්ගේ ආදිතමයන් මේ සියුම් මැටි ස්තර අතර අදටත් නොනැසී රැකී තිබෙනවා. කාලය සෙමින් ඉදිරියට ගලා ගියා. සාගරයෙන් ගොඩබිමට පැමිණි ජීවය පෘථිවිය මත දැවැන්ත අධිරාජ්‍යයන් ගොඩනැගුවා. මේ වසර මිලියන ගණනක් පුරා මේ මිහිතලය තමන්ගේ අනසකට නතු කරගත් ඩයිනෝසරයන්ගේ යුගය. කවදාහරි දවසක ඇත්තටම දැකලා තියෙනවද ඩයිනෝසර් බිත්තර? මම අද ඔබට පෙන්නනවා ඇත්තම ඩයිනෝසර් බිත්තර. ඔව්, මේ තියෙන්නේ එදා මිහිතලය සෙලවූ ඒ දැවැන්තයන්ගේ සැබෑ ජීව විද්‍යාත්මක සාක්ෂි. ඔවුන්ගේ දැවැන්ත සිරුරුවල නෂ්ටාවශේෂ සහ මේ පොසිල වූ බිත්තර එදා ඔවුන් සතු අසීමිත බලය අපට සේපත් කර දෙනවා. නමුත් සොබාදහම හැමදාමත් වෙනස් වන සුළුයි. මහා වඳවී යාම් හමුවේ ඩයිනෝසරයන් පෘථිවියෙන් සමුගනිතේ ශීරපායි සතුන් සහ හිමයුගයේ දැවැන්තයන් ලෝකය අත්පත් කරගත්තා. ඉන් පසුව මේ සියල්ලේම කිරුළ පළඳමින් සිතන්නට සහ නිර්මාණය කරන්නට හැකි මිනිසා නම් සත්වයා පරිණාමය වුණා. වසර මිලියන 500ක චෙන්ජියන් සාගර ජීවියාගේ සිට අද තාක්ෂණයේ උපරිමයට පැමිණි මිනිසා දක්වා මේ ගමන හුදෙක් අතීත කතාවක් විතරක් නෙවෙයි. එය අප කවුද සහ අපේ අනාගතය කෙබඳු වේවිද කියා අපට පෙන්වා දෙන ජීවයේ මහා කැඩපතයි.